හිතුවා මේ මගේ ජීවිතේ මම හිතුවා මොනවටද මම මගේ රහස් මට තියාගන්නේ. මම හිතුවා මගේ ජීවිතේ ජයග්‍රහණය ගන්නා වූ රහසක් අද මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ. මම මේක දිනපතා ප්‍රැක්ටිස් කරන දෙයක්. බොහෝ අභ්‍යන්තර ගැටලු වලින් අභ්‍යන්තර ගැටුම් වලින් මම ජයගත්තා. අද කතා කරන වචනය මගේ ජීවිතයේ රහසක් මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ. මම විශ්වාස කරනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ආත්මික ඇස් විවර කරලා ඔබට මේ වචනේ එළිදරව්වක් ලැබුණොත් මම ජය ගන්නවා වගේ ඔබ ජය ගන්නට යනවා. අපි ඔක්කොමලට අභ්‍යන්තර ගැටුම් තිබෙනවා. වේදනා ගැටුම්, කලකිරීමේ ගැටුම් එනවා. තරහ, ආවේගයේ ගැටුම් එනවා. අද බෙදා ගන්නව වචනය මාව හැම අවස්ථාවකදීම මාව දිනෙව්වා. වචනය මාව දිනෙව්වා. එසම ඔබ සමග අද දවසේ කතා කරන්නට යන්නේ මගේ ජීවිතේ රහස. හලෙලූයා. දෙවනි කොරින්ති පොතේ මම කතා කරන්නට යන්නේ ඔබ දකින්න කෙනා බවට පත්වන්න. හරි සිම්පල් සරලම වචනයක් අද කතා කරන්නේ. නමුත් ලොකු බලපෑමක් මගේ ජීවිතේ ඇති වුණා. ඔබ දකින්න කෙනා බවට ඔබ පත්වන්න. කී දෙනෙක් දන්නවද ඔබගේ සහ මගේ මූලික ඉලක්කය විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න. අනිත් හැම ඉලක්කයකට වඩා බලවත්ම ඉලක්කය විය යුත්තේ මට යේසුස් වහන්සේගේ සමානත්වයට ස්වරූපයට මට එන්න ඕනේ. ඒක තමාට තමාගේ ශක්තියෙන් කරන්න බෑ. තමාගේ උත්සාහයෙන් බෑ. දත් මිටි කාලා කරන්න බෑ. තීරණ අරගෙන කරන්න බෑ. අද දවසේදී මම කතා කරන්නට කැමති ඉතාම සරල වචනයක් කතා කරන්න. නමුත් හුඟක් බලපෑමක් මගේ ජීවිතේ ඇති වුණා. මේ පද ටිකයි තියෙන්නේ අද දවසේදී. පළමුවෙනි එක තමයි දෙවනි කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය කියලා තිබෙනවා. දෙවනි කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ අපි සියල්ලෝම ඔක්කොම කියන්න අපි සියල්ලෝම කාටවත් කියන්න බෑ ඔබ දන්නේ මගේ පව් ඔබ දන්නේ මගේ දුර්වලතා අවුලක් නැහැ කොච්චර තිබ්බත් ඔබ සියල්ලන්ටමයි මේ වචනය මේක ජීවිත පරිවර්තනය කරන වචන මේ පදයක් අපි සියල්ලෝම මුහුණ වැස්මක් නැතුව ඒ කියන්නේ වේල් එකක් නැතුව මේක දානවනේ මේ බ්‍රයිඩ්ස්ලා දානවනේ වේල් එක. අද වේල් එකක් නැතුව කැඩපතකින් මෙන් ස්වාමින් වහන්සේගේ මහිමය දෙස බලා ඔක්කොම කියන්න බලා දෙවියන් වහන්සේගේ මහිමය දෙස බලනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය දෙස බලනවා. උන්වහන්සේගේ ස්වභාවය හුඟක් තියෙනවා. ගුණවන්තයි, ප්‍රේමණීයයි, සමාව දෙනවා, ගුණවන්ත දෙවියන් වහන්සේ කරුණාවන්තයි නේද? දයාවෙන් පිරීලයි, කෝප වීමට ප්‍රමාදයි. දෙවියන් වහන්සේගේ තේජසේ ගුණාංග බොහොමයක් තිබෙනවා. තේජසින් තේජසට එම ස්වරූපයට ඒ කියන්නේ ඔබ දකින්න කෙනාගේ ස්වරූපයට ඔබ පත් වෙනවලු. කොහොමද? මහිමෙන් තේජසෙන් තේජසයට ඔබ පරිවර්තනය වෙනවලු. තේජසින් තේජසට. හරි සරල දෙයක් කෙරුවොත් දෙවියන් වහන්සේගේ මහිමය නැත්තම් ස්වභාවය දෙස බලනකොට තේජසින් තේජසට එම ස්වරූපයට පරිවර්තනය වෙනවා.
මෙය ආත්මයන්න් වන ස්වාමීන් වහන්සේගෙන්ය. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව පරිවර්තනය කරනවලු. ඒක ශුද්ධාත්මයන් වහන්සේගේ කොටස. මගේ රාජකාරිය මගේ කොටස තමයිලු මම එතුමාගේ ස්වභාවය ගති ලක්ෂණ ගුණාංග දෙස මම බලනවලු නිතරම. එවිට පුදුම දෙයක් සිදු වෙනවලු ඔබ පරිවර්තන වෙනවලු. ඒ පරිවර්තනය කියන වචනය ඇත්තෙන්ම දැලඹුවෙක් ලස්සන සමනලෙක් බවට පරිවර්තනවා වගේ. හිතන්න පුළුවන් ද දැලඹුවෙකුට සමනලෙක් වෙන්න පුළුවන් කියලා. බඩ ගාන පණුවෙක් නේද? කවුරුත් අල්ලන්නේ නැහැ දැලඹුවෙක් වෙන්නේ කහනවා. නේද? සමහර විට නේද අපේ ජීවිතය අපිට බෑ ඒක දැලඹුව සමනලයා වෙන්න දැලඹුවගේ ශක්තියෙන් නෙමෙයි සමනලයා වුණේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒක මැවීමේ බලයක් ඒක. ස්වාමින් වහන්සේ ඒ දේම අපේ ජීවිතේ කරන්නට බලා සිටිනවා. දැන් ඔබට මම කියන්න කැමති අපි උන්වහන්සේගේ ස්වභාවය දෙස බලනකොට යේසුස්ගේ ස්වභාවය දෙස බලනකොට තමයි ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න. ඔබට තේරුණා ශුද්ධාත්මයන් වහන්සේ හැම වෙලේම උන්වහන්සේගේ සේවය තමයි යේසුස් වහන්සේව ගෞරවයට පත් කිරීම. එනිසා ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාශීලී වෙන්නේ මම හැම වෙලේම මල් දිහා බල ඉන්නවා නම් අයියෝ මම කාලකන්ණියෙක් අයියෝ මම දුර්වලයි අයියෝ මට කිසි දෙයක් කරන්න බෑ අයියෝ මට මේ දේ තියෙනවා මේ අඩුපාඩුව තියෙනවා මේ දුර්වලතාවය ඔබ දෙස බලා ඔබ වරදකාරීත්වයෙන් කලකිරී සිටින තරමට ශුද්ධාත්මයන් වහන්සේ බලාගෙන ඉන්නවා. මොකද ඔබවයි වර්ණනා කරන්නේ. ඔබේ අඩුපාඩු දුර්වලතාවය ඔබ වර්ණනා කරන්නේ. නමුත් ඔබගේ ඇස් දෙක ඔබේ නිවතට අරගෙන ඒ දුර්වලතා මැදියේ ඔබ යේසුස්ගේ ස්වභාවය දෙස බලන්ට ඒ ගුණාංග දෙස බලන්ට ශුද්ධාත්මයන් වහන්සේ කියනවා දැන් මගේ සේවය මම ආරම්භ කරනවා. ඒ බලන කෙනාගේ ස්වරූපයට ශුද්ධාත්මයන් වහන්සේ ඔබව වෙනස් කරන්නට යනවා. මේකයි මේ පදේ කියලා තිබෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපිව වෙනස් කරන්නේ. දැන් දේව වචනේ කියලා තිබෙනවා මුහුණ වැස්මක් නැතුව ඔබ දන්නවද මොකක්ද ඒකේ තේරුම කියලා? මුහුණ වැස්මක් නැතුව කියලා කියන්නේ ඔබේ ජීවිතේ වැටීමක් සිදු වුණාම ඔබේ ජීවිතේ පාපයක් සිදු වුණාම ඔබට දෙවියන් වහන්සේගෙන් සැඟවෙන්නට අවශ්‍ය නැහැ. ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ. මූණ වැස්ම කියන්නේ ඔව් ස්වාමිනී අද මට යාඥා කරන්න බෑ. අද මට වැරදුනා. අද මට පල්ලි එන්න බෑ. ඔව් අද මට බයිබලය කියවන්න බෑ. අද මට නමස්කාර කරන්න බෑ කියලා අපි මූණ හංග ගන්නවා. දෙවියන් වහන්සේ කියනවා අද දවසේදී ඔබට මුහුණ හංගන්න ඕනේ නැහැ, හැංගෙන්න ඕනේ නැහැ. ලැජ්ජාව නිසා ඔබට මගෙන් සැඟවි සිටින්න ඕනේ නැහැ. මක්නිසාද ඒ වේල් එක මම ඉරලා දැම්මා. මගේ ශරීරය ඉරුණම මම දේව මාලිගාවේ තිරය වේල් එක මම ඉරුවා. එවිට මගේ දරුවන්ට බය නැතුව අතිශුද්ධ ස්ථානයට ඇතුල් වීමේ නිදහස මම ලබා දුන්නා. බිය නැතුව ඇතුළට එන්න පුළුවන් අද දවසේදී. මොකද යේසුස් වහන්සේ ඉරුණම ශරීරය ලේ වැගුරුණාම එවිට දේව මාලිගාවේ තිරයත් වේල් එක තිරිලා ගියා. අද උන්වහන්සේ ඒ දවස්වල උත්තම පූජකයට විතරයි ඒ වේල් එක ඇතුලෙන් අතිශුද්ධ ස්ථානයට යන්නට පුළුවන්. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඉරුණම තුවාල වුණාම ලේ වැගුරුණාම තිරය ඔටෝ ඉරිලා ගියා. දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා ඒක ඉරුනේ පල්ලෙහා ඉඳලා උඩට නෙවෙයි. එහෙමනම් පූජකයෙක් ඉරුවා කියලා කියයි. නමුත් ඒක ඉරුනේ උඩ ඉඳලා පල්ලෙහාට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉරලා දැම්මා. මගේ දරුවන්ට ලැජ්ජාව නැහැ නැවත වාරයක්. මක්නිසාද අද දවසේ ඔබට දොර ඇරුණා උන්වහන්සේගේ තුරලට එන්න.
බයිබලයේ කියනවා ආදම් වැටුනම ආදම් සැඟ වුණා. දෙවදරුවන් අද දවසේ ඔබ වැටුනම කවදාක්වත් සැඟ වෙන්න එපා දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේ ඔබ ගැන ලැජ්ජ නැහැ. ඔබට බලාපොරොත්තු තිබෙනවා. ඔබට සමාව තිබෙනවා. යේසුස්ගේ ලේවල බලය තිබෙනවා. ඔබ පවිත්‍ර කරලා ඔබ නැවත අතුන් වහන්සේ ගාවට එන්න. ආදම් හැංගුණා. දෙවියන් වහන්සේ ඔහු සොයාගෙන ආවා. දෙවියන් වහන්සේ වැටිච්ච ආදම් සොයාගෙන ආදම් නුඹ කොහෙද? නමුත් ආදම් සැඟ වෙලා මම ඔබට කියන්න කැමති ඔබයි මායි අද දවසේදී ආවේ අපි ආදම්ගෙන් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. අපි ආවේ අන්තිම ආදම්ගෙන්. අන්තිම ආදම්ගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි ආදම්ගෙන් ආවනම් අපිට ලැජ්ජාව තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ අන්තිම ආදම් කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. අද ලැජ්ජාව නැහැ. අද මුහුණ වැස්ම නැහැ. හලෙලූයා. මට නිර්භීත ලෙස දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න පුළුවන්. මුහුණ වැස්ම නැතුව. ඇයි දන්නවද? උන්වහන්සේගේ අනර්ග රුධිරයෙන් ඔබට නිදහස ලබා දුන්නා. ඒ නිසා වර්ධකාරීත්වයෙන් මම නිදහස්. මට ආදම් වගේ හැසිරෙන්න ඕනේ නැහැ. වර්ධකාරීත්වයෙන් මට ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. මට උන්වහන්සේ ගාවට යන්න පුළුවන්. මට ඒ වගේ උත්තම පූජකෙක් සිටින්නේ අද දවසේදී. හලෙලූයා. නිසා අපට දෙවියන් වහන්සේගෙන් සැඟවෙන්න ඕනේ නැහැ. ආමෙන්. ආදම් අතික කොළවලින් ඔහුව වහගත්තා. අද දවසේ ඔබට වහගන්න ඕනේ නැහැ. හලෙලූයා. යේසුස්ගේ ලේවල බලය ඔබව වහලා දෙනවා. හලෙලූයා. ඒ ලේවල බලය. එනිසා ඔබට කියන්න ආවේ අද දවසේ ඔබ වෙනස් වෙන්නේ ඔබගේ ලැජ්ජාව දිහා බල ඔබ වෙනස් වෙන්නේ ඔබේ වර්ධකාරීත්වයේ ස්වභාවය දිහා බල සිටීමෙන් නෙවෙයි. ඔබ වෙනස් වෙන්නේ එතුමාගේ ස්වභාවය දෙස බැලීමෙන්. ඔබ වෙනස් වෙනවලු මහිමයෙන් මහිමයට. ෂණික වෙනස් වීම ඇති වෙන්නේ නැහැ නේද? මහිමයෙන් ක්‍රමයෙන් අපි වෙනස් වෙන්නට යනවා. හලෙලූයා. මේක ජීවිත ගමනක්. අපි කවුරුත් ඇවිල්ලා නැහැ. නමුත් අපි පිට වුණා. අපි ගමනක් යන්නේ මහිමයට. මම විශ්වාස කරන ඔබේ ජීවිතේ මහිමයට යන ජීවිතයක් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ක්‍රමයෙන් ස්වාමීන් වහන්සේ ඔබ මාවයි වෙනස් කරන අය වෙන්න. නමුත් ඒ වෙනස් වීම ඉක්මන් වෙන්න යනවා. ඔබ කොහෙද බලන්නේ? ඔබේ බලන දිශාව වැරදි නම් කවදාක්වත් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. සමහරවිට මං අහනවා මම මේ දවස්වල යක්ෂයා බලවත් ලෙස මගේ ජීවිතයේ ක්‍රියා කරමින් සිටිනවා. බලවත් ලෙස. ඇයි මම බලවත් සේවයක් දෙවිදුන්ට කරනවා. යක්ෂයා බොහෝ බලවත් ලෙස ක්‍රියා කරනවා. ඔබ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මම දැම්මම ඔබට ධර්ම වාක්‍ය කියන්නම්. ඔබේ ජීවිතේ හැම දුර්වලතාවයක් පරිගන්න ඔබ වරද තියන්නේ යක්ෂයාට. ඒ වගේ කිතුරු වෙනස් වෙන්නේ නැහැ. සමහරට මං කියන්නේ ඔබ දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා යක්ෂයා වර්ණනා කරන්න එපා. ඔබ දෙවියන් වහන්සේට කරන දේ තුල ඔබගේ ජීවිතේ හිතපු නැති මෙගා ආශිර්වාද ඔබට වැක්කරෙන්න යනවා. ඒකයි ඔබ දෙවිදුන්ට වපුරන දේ ඔබ දෙවිදුන්ගෙන් කපා ගන්නට යනවා. යක්ෂයාට වපුරපු දේ යක්ෂයාගෙන් කපා ගන්නට යනවා. ඔබ සේවය කරනකොට ඔබ යක්ෂයට නෙමෙයි වපුරන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට වපුරන්නේ. ඒ නිසා ඒ රාජ්‍යයෙන් ඔබ සඵලත්වයේ දියුණුව සාර්ථකත්වයේ කපා ගන්නට යනවා. ඒකයි සුභ ආරංචිය. යක්ෂයා මාව පව් කෙරෙව්වා. එයා පිට දාන්න එපා. යම් දෙයක් තිබෙනවා නම් තමාගේ ජීවිතේ හොයාගෙන තිබෙනවා නම් ඊට අදාළ ජයගත් ස්වභාවය දෙස ඔබ බලන්ට පටන් ගත්තොත් යේසුස් වහන්සේ තුල ඔබේ ජීවිතේ දුර්වලතාවයට no chance. ඒක මැරෙන්න යනවා. ඔබ උන්වහන්සේගේ ස්වරූපයට වෙනස් වෙන්නට යනවා. බයිබලයේ කිය තිබෙනවා මේ පදේ අපි වෙනස් වෙන්න යනවලු අපි උන්වහන්සේගේ
ස්වාමින් වහන්සේගේ මහිමය දෙස බලා කැඩපතකින් මෙන් උන්වහන්සේගේ මහිමය දෙස බලා නේද අපි උන්වහන්සේගේ මහිමේ කැඩපත දිහා බැලුවොත් ඒ කැඩපතේ තිබෙන දෙයයි අපේ ජීවිතේට එන්න පටන් ගන්නෙ. ඒ ස්වභාවය අපිට එන්න පටන් ගන්නෙ. උන්වහන්සේගේ මහිමේ දෙස බලා ඔබයි උන්වහන්සේගේ මහිමය මොනවා වගේද? මොනවා වගේද උන්වහන්සේගේ මහිමය? අපි මේවා අලුත් ඒවා නෙමෙයි මේවා පරණ දේවල්. මම නැවතත් කියන්න කැමති දෙවියන් වහන්සේගේ මහිමය දෙස බලනවා කියන්නේ කොහේ බලන්නද දෙවියන් වහන්සේගේ මහිමය දෙස බලනවා කියන්නේ? එක දවසක් මෝසස් නික්මයන්ම 33:18 වෙනි පදයේ මෝසස් දෙවියන් වහන්සේගෙන් කිව්වා අනේ ස්වාමීනි ඔබගේ මහිමය මට පෙන්눔 කළ මැනව. එවිට දෙවියන් වහන්සේ කිව්වා මෝසස් මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වමි. මගේ මුළු ගුණවන්තකම මම ඔබ ඉදිරිපිටින් යන්ට සලස්වමි. දෙවියන් වහන්සේගේ මහිමය දෙස බලනවා කියන්නේ නිතරම දෙවියන් වහන්සේගේ යහපත්කම දිහා බලන්න. දෙවියන් වහන්සේ කොච්චර ඔබට යහපත්ද කියලා බලන්න. ඇයි අපි අයහපත් දේවල් 1 2 3 4 5 ගණන් කරන්නේ? ඇයි දෙවියන් වහන්සේ ඔබට කර තිබෙන යහපත් දේවල් දෙස නොබලන්නේ? නොබලා ඒ දේවල් දෙස බලා ස්තුති කරන්නේ නැත්තේ ඇයි? අපි දෙවියන් වහන්සේගේ යහපත්කම දෙස බලන්ට ඔබ දකි ඔබගේ ජීවිතයේ යහපත්කමෙන් යහපත්කමට ඔබේ ජීවිතය පරිවර්තනය වෙන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ යම් ස්වභාවයක් දෙස දකින් බලා සිටින්නේද එම ස්වභාවයට අපේ ජීවිතය පරිවර්තනය වන්නේය. මේක හරි සරලයි හරි ගැඹුරුයි. මම ඉගෙන ගත්තා මම වෙනස් වෙන්නේ මන් දිහා බල ඉනීමෙන් නෙමෙයි. මම වෙනස් වෙන්නේ අරයා මෙයාට වරද තියලා නෙවෙයි. ඔයා හන්දයි මට මෙහෙම මෙයා හන්දයි මට මෙහෙම කියලා වරද තව ගේම් එකෙන් නෙමෙයි වෙනස් වෙන්නේ. මම ඉගෙනගෙන තියෙනවා මම දෙවියන් වහන්සේගේ ස්වභාවය නොකඩවා දකින්ට මම එකපාරට දකින්න මොනවද මගේ අභ්‍යන්තරේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ශුද්ධාත්මෙන් වහන්සේ මාව වෙනස් කරන්න ලබනවා. මගේ ජීවිතේ මේක බලවත් රාසක් මම ඔබ සමග බෙදා ගන්න අද දවසේදී. මගේ සියලු ගුණවන්තකම ඒ උන්වහන්සේගේ මහිමයයි. යමෙකුට දයාව පෑමට මා කැමති නම් උන්වහන්සේගේ මහිමේ තවත් ලක්ෂණයක් උන්වහන්සේගේ දයාව. ඔබ දන්නවද දයාව කියන්නේ මොකක්ද කියලා? දයාව කියන්නේ මේක ස්ක්‍රීන් එකේ වැටේ වඩා අඩු පහළ කෙනෙකුට කරුණාවෙන් නැමීම. දෙවියන් වහන්සේ නැමෙනවලු අපි වාගේ අඩු පහළ අයට කරුණාව පෙන්වන්න. සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේට නැමෙන්න පුළුවන් නම් ඇයි අපිට නැමෙන්න බැරි? ඇයි අපිට නැමෙන්න බැරි? ඉඳලා හිටලා නැමෙන්නකෝ. යටහත් වෙන්නකෝ. හැම වෙලේම ස්වරූපයක් තියාගන්න එපා. යටහත් වෙන්නකෝ. යේසුස් වහන්සේ නැමුණනේ. ගෝලයන්ගේ පාද හොදන්න නැමුණා. 2ට 3ට නැමුණා. දෙවියන් වහන්සේ නැමුණා. බාල අයට නැත්තන් අඩු අයට පහළ මට්ටමේ ඉන්න අයට ප්‍රේම ක්‍රියාවක් කරන්න යේසුස් වහන්සේ නැමුණා. ඔබයි මායි ඔබටයි මටයි නැමෙන සුළු කොන්දක් අවශ්‍යයි. නැමෙන්න ඕනේ. ඒ යටහත් පහත්කම දෙවියන් වහන්සේගේ ස්වභාවය ඒකයි. මේ ස්වභාවය දිහා ඔබ දකින්න පටන් ගත්තොත් මේ දයාව ඒක ඇති ස්ක්‍රීන් එකේ වැටේ. ඒක දයාව වඩා පහළ කෙනෙකුට කරුණාවෙන් නැමීම එක තියනවාද? හොඳයි. ඒ ස්වභාවය දෙස බලන්න ශුද්ධාත්මෙන් ඔබගේ සිතේ ආශාවක් පැන නැගෙයි මට ඔබ වාගේ වෙන්න ඕනේ. මට වෙන්න බෑ. ඔබ වාගේ වෙන්න ඕනේ. නමුත් ඔබ පුදුම දෙයක් සිදු වෙන්න යනවා. ඔබ උන්වහන්සේගේ ස්වභාවය දකින්නකොට ඔබ දකි ශුද්ධාත්මෙන් වහන්සේ ඒ ස්වභාවය ඔබ තුල ඇති කරන්න පටන් ගන්නවා. මේකයි මේ පදේ පුදුම බලය. උන්වහන්සේ එච්චර අපේ මට්ටමට බහිනවා. ඒ කියන්නේ උන්වහන්සේ එච්චර අපිව තේරුම් ගන්නවා.
මගේ මට්ටමට උන්වහන්සේ බහිනවා. උන්වහන්සේ එච්චර මාව තේරුම් ගන්නවා. මිනිස්සු තේරුම් නොගනී. නමුත් උන්වහන්සේ අපේ වැටිච්ච මොහොතවල් දුර්වල මොහොතවල් උන්වහන්සේ තේරුම් ගන්නවා. නැමෙනවා. හලෙලූයා ස්වාමිනේ. එනිසා බයිබලයේ මොනවද කියලා තිබෙන්නේ මේ දෙවනි කොරින්ති 3:18 මොනවද කියන්නේ? අපි සියල්ලෝම අපි ඔක්කොම එකට කියවමුද? අපි 2 කොරින්ති 3:18 අපි සියල්ලෝම මුහුණ වැස්මක් නැතුව කැඩපතකින් මෙන් ස්වාමින් වහන්සේගේ මහිමය නැත්නම් තව ස්වාමින් වහන්සේගේ ගුණාංග ස්වාමින් වහන්සේගේ ස්වභාවය දෙස බලා තේජසින් තේජසයට එම ස්වરૂපයට මෙය ආත්මයන්න් වන ස්වාමින් වහන්සේගෙන්ය. වෙනස් කරන්න ශුද්ධාත්මයන්න් වහන්සේ බලන්නේ මමයි. බලන්නේ මමයි. වෙනස් කරන්න ශුද්ධාත්මයන්න් වහන්සේ අනන්ත පාර මගේ ජීවිතයේ දේවල් සුව වුණා ඇතුලේ දේවල් බැලීමෙන් ඒ ආදරයේ දෙස බැලීමෙන් ඒ ආදරයේ දෙස මෙනෙහි කිරීමෙන් ඒ ආදරයේ දැකීමෙන් ඒ ආදරය මා පිරෙන්න පටන් ගත්තා පුරවන්න පටන් ගත්තා එම ස්වභාවයට උන්වහන්සේ වෙනස් කරන්න පටන් ගත්තා. හොඳයි. මේකයි මගේ ජීවිතයේ රහස. 1 යොහාන් 4:17 වෙනි පදය. මේක හරි පොඩි පදයක්. මේ මගේ ජීවිතයේ ගැටුම් වලින් අභ්‍යන්තර ගැටුම් වලින් කලකිරීම වලින් දුකින් වේදනාවෙන් ශෝකයෙන් තිත්තකම් වලින් සමාව දෙන්න පොර බැදීම් වලින් ජය දෙන මගේ ආයුධය මේ ගොලියත් වට්ටවන ගල මේක මගේ ජීවිතයේ එළියේ සතුර නෙමෙයි මගේ අභ්‍යන්තර මම කතා කරන්නේ මේ එළිය අභියෝග ගැන නෙමෙයි මගේ ජීවිත ඇතුළාන්තරේ මම ගත්තු මට ආවා වූ අභියෝග වලින් ජයගත්තු පදය මෙයයි. අපි ඔක්කොම එකට කියවමුද? ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් ස්වර්ගයේ සිටින ආයත් කියමු. ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකේ ස්වර්ගයේ කිව්වනම් එනම් මරුණෙන් පස්සේ අපි උන්වහන්සේ සිටින ආකාරයට වෙනවම තමයි. ස්වර්ගයේ ප්‍රශ්න නැහැ, ගැටලු නැහැ, අභියෝග නැහැ, හතුරු නැහැ. වද දෙන අය නැහැ. ඔක්කොම මෙතනයි. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම ඒ තනත්තා සිටින්නේ කොහොමද? ජයග්‍රාහිකව දෙවිදුන්ගේ දකුණු පැත්තේ ජයග්‍රාහිකව සියලු ආධිපති බලයෙන් පිරීලා සියලු ප්‍රේමයෙන් පිරීලා සියලු යහපත්කමෙන් පිරීලා සියලු කමාවෙන් පිරීලා සියලු ගුණවන්තකමෙන් පිරීලා සිටින ආකාරයටම මමත් මේ ලෝකේ සිටින බැවින් කොහෙද? මගේ ආත්මය තුල. ඔතනයි අපි මේ පදේ දිහා බලලා බොහෝ අය කියේ අයියෝ මම නම් උන්වහන්සේ ඒ තැනන්න වහන්සේ සිටින ආකාරයටම මම නම් කොහෙත්ම නැහැ. ඔබේ ශරීරේ මායි ඔබයි කොහෙත්ම නැහැ. මනසේ ඔබයි මායි කොහෙත්ම නැහැ. නමුත් ඔබගේ ආත්මය තුල
දෙවියන් වහන්සේගේ ආකාරය ඔබේ ආත්මය තුල ජීවත් වෙමින් තිබෙනවා. හලෙලූයා. හැම නිදානයක්ම ඔබේ ආත්මය තුලයි. හැම ආත්මික ආශිර්වාදයක්ම ඔබගේ ආත්මය තුලයි. ශරීරය නෙමෙයි, මනස නෙමෙයි, ඔබේ ආත්මය තුලයි. ඔබ ජීවිතේ වෙනස් වෙන්නේ ආත්මයෙන් ප්‍රාණයට ශරීරයටයි. ආත්මයෙන්. ඒ හැම ආත්මික ආශිර්වාදයක්ම අපේ ආත්මයට දාන්න තමයි යේසුස් වහන්සේ ජීවිතේ පූජා කළේ. අද පුබුදිනේ දැක්ක දර්ශනයක්. උදේ දේව මෙහෙදී දැක්කා මේ ලස්සන gift එකක් දැක්කා. රතු පාට රිබන් එකකින් ගැට ගහලා තිබුණලු. රතු පාට රිබන් එකෙන්. ශුද්ධාත්මන් වහන්සේ කිව්වා මගේ රතු පාට අනර්ග ලේ කරන කොටගෙන මගේ සියලු නිදානයක්, සියලු වස්තුවක්, සියලු ආශිර්වාදයක් මම මගේ දරුවන්ට තෑගි කරලා තිබෙනවා. මගේ රුධිරය නිසා. මගේ රුධිරය නිසා. ඒකයි ඇය දැක්කේ ඒක රතු පාට රිබන් එකකින් ඒක ගැට ගහලා තිබුණේ. මොකද ඒ රිබන් එකේ ඇතුලේ පෙට්ටිය ඇතුලේ සියලුම ආත්මික ආශිර්වාද. මේ ආත්මික ආශිර්වාද ඔක්කොම අපේ ආත්මයට නිදහස් වුණේ යේසුස් වහන්සේගේ කල්වරි කුරුසේ යාගය නිසා. ඒ නිසා මම ආත්මය තුල දැන් එවිට මං කොමක්ද කරන්නේ? මම දවස මුළුල්ලේ වගේ මේ පදය මම මගේ ජීවිතයට මම කවා ගන්නවා. මං කියන මං කරන දේ හරිද? එවිට මං කියනවා මට ඒ තනන් වහන්සේ සිටින ආකාරයට මම දැන් පොර බදිනවා. කාටද සමාව දෙන්න පොර බදිනවා. බෑ. කරන්න බෑ. එනවා සිතුවිලි එනවා. පොර බදිනවා. සමාව වෙන්න ස්වාමිනී කියනවා. පොර බදිනවා. දැන් මම පටන් ගත්තා කියන්න ස්තුති ස්වාමිනේ. ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම ඒ තනන් වහන්සේගේ සමාව දෙන ආකාරයටම මමත් මගේ ආත්මය තුල සිටී. මම මොකද්ද කරන්නේ? මම මගේ හදවත උන්වහන්සේගේ ස්වභාවයට සම්බන්ධ කරනවා මේ පදයෙන්. මම දවස මුළුල්ලේ මම කියනවා ස්තුති ස්වාමිනී. ඔබ සමාව දෙන කෙනෙක් ආකාරයටම මගේ අභ්‍යන්තරේත් සමාව දෙන හදවත ඇත්තේ. ස්තුති ස්වාමිනී. ඔබ සිටින ආකාරයට මමත් සිටිමි. ඔබ සිටින ආකාරයට මමත් සිටිමි. මම මේ පදේ අරගෙන මම දකින විට උන්වහන්සේගේ ස්වභාවය දකින විට දකින දේ කතා කරගන්න විට මට කියන්න බෑ මොන වෙලාවෙදීද කියලා. එක පාරටම සිත් වේදනා ආවේගය සියලු දෙයක්ම අතුරුදහන් වෙනවා. මේ මගේ තොරම්පුව. මේකෙන් මම ජය ගන්නේ. මං හිතුවා ඒක මම හිතුවා මොනවටද මම මේ රහස තියාගන්නේ? කාටවත් කියන්න එපා. හරිද? මේ අවුරුද්දේ මට අවුරුදු 70යි. පේන්නේ නැහැ නේ. පේනවද? ඒක කට් කරන්න පුළුවන් නේ. ජූඩ්. දැන් මගේ අවයස කියන්න ලැජ්ජ නැහැ ඔබට. මට ශුද්ධාත්මයන් වහන්සේගේ ඔබේ රහස ඔක්කොම කියන්න. ඔබ ජය ගන්න හැම විදියක්ම කියලා කියන්න ඔබේ දරුවන්ට. ඒ ආයත මේ එළිදරව්ව ලැබුණොත් ඒ ආය ජය ගන්න පටන් ගන්නේ. හලෙලූයා ස්වාමිනේ. එනිසා මම මොකද කරන්නේ? මම සමාව දෙන සේක්ම මට කියා ගන්නවා. ඔබ සමාව දෙන සේක්ම මමත් එසේමය. මේ පදේ මට කවා ගන්නවා. ඔබ සමාව දෙන කෙනෙක් වන්නාseම මමත් එසේමය. දැන් මගේ ශරීරය පෙන්වන්නේ නැහැ. මගේ සිතුවිලි එක පෙන්වන්නේ නැහැ.
මගේ කටත් ඒක පෙන්වන්නේ නමුත් මම මේ පදේ අරගෙන මගේ ජීවිතයට මේ කරන්ට එක පාරටම ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය ගලා ඇවිත් මාව නිදහස් කරනවා. මම තවත් කියන එකක් තමයි උන්වහන්සේ කෝප වීමට ප්‍රමාද වන්නාseම මමත් එසේමය. මේ ටික මොහොතකට කලින් මට නැග්ගා. නමුත් මම බලන්ට යන්නේ මගේ ආවේගය ගැන මම බලන්ට යන්නේ යේසුස් වහන්සේගේ ස්වභාවය ගැනයි. මම උන්වහන්සේගේ ස්වභාවය දෙස බලා දවස මුළුල්ලේ ඊළඟ දවසේදී උදේ නැගිට්ටම මම කියනවා ස්වාමින් වහන්සේට ඔබ කෝප වීමට ප්‍රමාද වන්නාසේ මමත් එසේමය. මගේ ආත්මය තුල මමත් එසේමය. ඒ ස්වභාවය මම දකින්ට එක පාරටම ආවේගය යටපත් වී මට ජයග්‍රහණය ලැබෙනවා. මේ මගේ රහස. උන්වහන්සේ ප්‍රේමය වන්නාseම මමත් එසේමය. සමහරට ප්‍රේමේ පාටක්වත් නැහැ. නමුත් මම දේව වචනේ කියනවා. මම නෙමෙයි ඇත්ත කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනයයි මට ඇත්ත කියන්නේ. මගේ හැඟීම් නෙමෙයි මගේ ඇත්ත. දෙවියන් වහන්සේගේ වචනයයි ඇත්ත. මගේ සිතුවිලි නෙමෙයි ඇත්ත. දෙවියන් වහන්සේගේ වචනයයි ඇත්ත. උන්වහන්සේගේ වචනය කියා තිබෙනවා ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම මම කියනවා ස්වාමිනේ ඔබ ශුද්ධයි. ඔබ පවිත්‍රයි. මම කියනවා ඔබ පවිත්‍රව සිටින්නාseම මමත් එසේමය. මගේ ආත්මය තුල එසේමය. මම උන්වහන්සේගේ ස්වභාවය දකින්ට මන් දකිනවා මගේ ජීවිතේ මම දිනනවා. සමහර වෙලාවෙදී හරි අර දුකයි කනගාටුයි කලකිරීම සිතුවිලි එනවා. අධෛර්යමත්කමේ සිතුවිලි එනවා. මම මොනවද කරන්නේ? ටික වෙලාවක් ඒකත් එක්ක ඉන්නවා. සනීපයි හිතාලික. සනීපේකුත් දැනෙනවනේ. රිනවාදී සිතුවිලි වල ඉන්නකොට ටිකක් සනීපේකුත් බොරු සනීපේකුත් දැනෙනවා. නමුත් ඒක ආශිර්වාදයක් නෑ. මොකද මම කලකිරී ඉන්නකොට මුළු ගෙදරම මම කලකිරීමටපත් කරනවා. පව් දේවිකාට. ඒ කලකිරීම මගේ දේ ඈටත් පිට වෙනවා. අහිංසක අය මම තුවාල කරනවා. අහිංසක අයගේ වාතාවරණය මම වෙනස් කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ කිව්ව ඔබට ජය තිබෙනවා මේ පදයෙන්. ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම ස්වාමිනී ඔබ කලකිරීම තුල නෑනේ. ඔබ ડિප්‍රෙෂන් නෑනේ ඔබට. ඔබට ඩිප්‍රෙෂන් නෑ. එහෙනම් ඔබ සිටින ආකාරයට මමත් මේ පොළවේ සිටිමි. ඔබට නැති දේ මටත් නැතිය. ඔබට ඇති දේ මටත් ඇතිය. දවස් මුළුල්ලේ ස්තුති ස්වාමිනේ ඔබගේ ප්‍රීතිය ආකාරයට මගේ හදවත් ප්‍රීතිමත්ය. දෙවක දිගටම උන්වහන්සේගේ ප්‍රීතිය මන් දකින්ට එක පාරටම හැම කලකිරීමේ දුක සිතුවිලි අතුරුදහන් වෙලා මං ජය ගන්නවා. මේ පදේ එලිදරව්වක් ඔබට ඕනේ නැත්තම් මේක වැඩ කරන්න බෑ. එලිදරව්වක් ඕනේ. මේක සත්‍යතාවයක් වෙන්න ඕනේ. සැබෑවක් වෙන්න ඕනේ. ඔබේ අහකට ගන්න උන්වහන්සේ දෙස බලන්න. එවිට ඔබේ මුහුණ එළිය වෙන්න යනවා. ඒ තේජස්සේ දේ බලනකොට ඔබේ මුහුණ එළිය වෙන්න යනවා. ආලෝකේ බැබලෙන්න පටන් ගන්නවා. ගීතාවලි 2:4 දිහා බලමු. ගීතාවලි 2:4. ගීතාවලි 2:4 ලියනකොට දෙවියන් වහන්සේ ලොකු විරුද්ධවාදීන් වලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක්. විරුද්ධවාදීන් මැදියේ හිටියෝ ක්‍රියා කරනවා දෙවියන් වහන්සේට විරුද්ධව. ඒ කියන්නේ වාතාවරණය හොඳ නෑ. ඒ කියන්නේ සිනාවෙන්ට කාරණාවක් නෑ. කාටද hina වෙන්න පුළුවන් හැම දෙයක්ම විරුද්ධවාදීන් ඔබ වටේ ඉන්නකොට
ඔක්කොමලා ඔබට ඒ කියන්නේ පීඩා ප්‍රශ්න කරදර ඔබ වටේ තියෙනකොට නමුත් දෙවියන් වහන්සේ බයිබලේ කියනවා අපි ඔක්කොම කියමුද ගීතාවලි 2:4 ස්වර්ගයේ හිඳින තනන් වහන්සේ සිනා සෙන සේක උන්වහන්සේ මාත් එක්ක කියන්න සිටින ආකාරයටම මමත් මේ පොළවේ සිටිමි මකියලා මම පදේ ටිකක් වැඩිපුර බැලුවම මම බක ගාලා hina වෙන්න පටන් ගන්නවා. hina වෙන දේවික විහිළුවක් කිව්වේ නෑ hina වෙන්න. නමුත් මේ දෙවියන් වහන්සේගේ ස්වභාවය දිහා මම වැඩිපුර වෙලාවක් බලනකොට එම ස්වභාවයට මම පරිවර්තනය වෙන්න පටන් ගන්න. ඊට පස්සේ වගේ දුක ඉවත් වෙලා මම සිනා වෙන්න පටන් ගන්නවා. ඔබට ඕනේ නෑ කවුරුත් ඔබව මොකද්ද බකප් එකක් දෙන්න. ඔබ නගවන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේගේ වචනේ ඔබට ප්‍රීතිය ගෙන දෙන්නට යනවා. මම මොකද්ද කරන්නේ? මම ස්වාමින් වහන්සේගේ ස්වභාවය දෙස බලනවා. ස්වර්ගයේ හිඳින තනන් වහන්සේ සිනාසනසේක. මම හිතුවා ඔබට hina යයි කියලා. දෙවියන් වහන්සේ hina වෙනවා. ඔබට දැනගන්න ඕනේද දෙවියන් වහන්සේ කොහොමද hina වෙන්නේ කියලා? කී දෙනෙක් දැනගන්න ඕනද දෙවියන් වහන්සේ hina වෙන විදිය? මම දන්න විදියට දෙවියන් වහන්සේ හදලා තියෙන දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ සමානත්වයට ටිකක් ඔබයි මායි වගේ වෙන්න ඇති. ඔබට විහිළුවක් ඕනද hina වෙන්න? ඔබට කෑමක් ඕනේද hina වෙන්න? හොඳ මූවි එකක් බලන්න ඕනේද? කොමඩියක් බලන්න ඕනේද hina වෙන්න? නැත්තම් ඔබට බැරිද දෙවියන් වහන්සේගේ ස්වභාවය දෙස බලනකොට එම ස්වરૂපයටම ඔබ වෙනස් වෙන්නට යනවා. බොහෝ අවස්ථාවන් වලදී නේද ස්වර්ගයේ ඔක්කොම එකට කියනවා හිඳින තනන් වහන්සේ සිනාසනසේක. දැන් මේ සිනාසනවා කියන වචනේ අර්ථය තමයි සතුටින් ප්‍රීතිමත් වෙනවා. මම ලියලා ඇති තියනවාද ඒක? සතුටින් ප්‍රීතිමත් වෙනවා. දෙවියන් වහන්සේ සතුටින් ප්‍රීතිමත් වෙනවා. නිතරම සතුටින් ප්‍රීතිමත් වෙන දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේට දිග මූණක් නැහැ. එවිට මගේ මූණ දිගයි නම් මම දෙවියන් වහන්සේගේ ස්වරූපයට නැහැ. මොකද දෙවියන් වහන්සේට නැති දේ මම ඇති කරගෙන. නමුත් මම දෙවියන් වහන්සේට තියෙන දේ දිහා වැඩිපුර වෙලාවක් බලා සිටියොත් මේ පදේ දිහා එම ස්වરૂපය මගේ ආත්මය තුල ගොඩනැගෙන්න යනවා. මගේ ආත්මය තුල ඒ ස්වභාවය එනකොට මගේ ශරීරයට දැනුම් දෙනවා. ආත්මය මගේ සිතුවිලි වලට දැනුම් දෙනවා. එවිට දෙවියන් වහන්සේගේ සිනාව නිදහස් වෙන්නට පටන් ගන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේ සිටින ආකාරයට මමත් මේ පොළොවේ සිටිමි. ඔබ දන්නවද දෙවියන් මේ ප්‍රීතිය හරි බලවත් ආයුධයක්. මේ ප්‍රීතිය ඊටා බලවත් ආයුධයක්. යෝහන් 16 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියා තිබෙනවා සැබෑවක් නුඹලාට කියමි නුඹලා හඬා වැළපෙන්නහුය ලෝකයා ප්‍රීතිවන්නෝය. ඔබට ඒ වගේ අත්දැකීමක් ලැබිලා තියෙනවද? ඔබ අඬනකොට අනිත් අය hina වෙනවා. හරි අමාරු අවස්ථාවක් නේ. ඔබ අඬනකොට අනිත් අය hina වෙනකොට නුඹලා ශෝකවන්නෝය. නමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේ. දෙවියන් වහන්සේ හැම වෙලේම ඔබගේ වතුර වයින් කරන්නට යනවා. ස්ත්‍රියෙක් වදන වේදනාවෙන් සිටින කල ඒ දැන් මේ ස්ත්‍රිය බබෙක්ව එක්ස්පෙක්ට් කරනවා. දැන් වෙලාව හරි. මාස 9යි වෙලාව හරි. ඇගේ වෙලාව පැමිණි නිසා ඇයට ශෝකය තිබේ. ඇයි? ඒ ලේබර් පේන් හන්දා. පිරිමියා අය ඔබ දන්නේ නැහැ ඒක. මමත් දන්නේ නැහැ ඒක. ඇය වේදනාවෙන් ශෝකයෙන් සිටිනවා. නමුත් ඇය දරුවා වැදූ පසු ලෝකයට මිනිසෙක් උපන්නේ යන අර ඉතුරු කොටස ඔක්කොම කියන්න කහපාට කොටස ප්‍රීතිය නිසා වේදනාව තවත් සිහි
නොකරන්නේය. එක දවසක් ඔන්න ඔය කෑල්ල මට බයිබලෙන් එළියට පැනලා කතා කරුවා ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ කතා කරුවේ මේ බබා නිදහස් කරන අම්මා ගැන නෙමෙයි. ප්‍රීතිය නිසා වේදනාව අමතක වෙනවලු. දෙවියන් වහන්සේ කිව්වා මගේ ප්‍රීතියෙන් ඔබ පිරෙනකොට ඔබගේ අතීතයේ හැම වේදනාවක් මම සුව කරන්නට යනවා. ප්‍රීතිය එනකොට ඔබට අමතක වෙන්න යනවලු ඔබගේ ජීවිතේ ඔබට සිදු වුණු හැම ඍණවාදී දෙයක් සුව වෙනවලු දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔබගේ හදවත පුරවන විට. හරි බලවත් ආලේපයක් තමයි ප්‍රීතිය. ප්‍රීතිය ආවම අර අම්මට දැන් මතක නැල්ලු වේදනාව මතක නැල්ලු දැන් එයාගේ සතුට තමයි බබා හම්බුනාම එක. හරිද? නමුත් අද මම ඔබට කියන්න හදන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රීතිය මගේ සිත පුරවන විට මම උන්වහන්සේගේ ස්වභාවය දෙස බලනකොට ප්‍රීතියෙන් මම පිරෙන විට උන්වහන්සේ මගේ මෙමරි මගේ මතකයන් ඔබ සමහර අයට ඊටාම නරක මතකයන් නැති. සමහර ළමා කාලේ ඔබට සිදුවෙච්ච මතකයන් ඔබට ඇති. ඔබට ආදරේ හම්බුන්නේ නැහැ. ඔබ එපා කෙරුවා. ඔබ ප්‍රතික්ෂේප කෙරුවා. ඔබ තුවාල කෙරුවා. ඔබට වෙනස්කම් කළා. ඔබ සමහර හුඟක් අය ඔබ ඉන්නව මේ ස්ථානයේදී ඔබට හුඟක් ඔබට අතීතේ මතක් වෙනකොට ඔබ බොහෝ වෙලාවෙදී ඔබ අතීතයට දුවනවා විතර ඔබට කොහොම මතක් වෙනවා අලුත් වෙනවා නැවුම් වෙනවා ඔබේ තුවාල. ශුද්ධාත්මයන් වහන්සේ මට කිව්වා ඔබගේ මතකය ඔබගේ තුවාල වෙච්ච මතකය සුව කරන බලය මගේ ප්‍රීතියයි. මගේ ප්‍රීතියට බලය තිබෙනවා වේදනාව අමතක වෙන්න. දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් සහ සිනාවෙන් ඔබගේ මුඛය පිරෙනකොට එක පාරට ඔබ දකි වේදනාව සුව වෙනවා. අමතක වෙනවා. ප්‍රීතිය සුව කරන ඖෂධයක්. ප්‍රීතිමත් හදවත සුව කිරීමේ ආලේපයක්. ඒ ආලේපයට බලය තිබෙනවා ඔබව නිදහස් කරන්න. ඔබට නරක අතීතයක් තිබෙනවා නම් ගීතාවලිය 2:4 සහ 1 යොහාන් 4:15 මේ පද දෙක මෙනෙහි කරන්න. උන්වහන්සේ සිටින ආකාරයට මේ පොළවේ මමත් සිටිමි. ස්වර්ගයේ සිටින තැනැත්තා සිනාසනසේක. ඔබ සිටින ආකාරයට මමත් සිටිමි. ඒ පදය ඔබට නොකඩවා ඔබේ හදවතට පෝෂණය කරගත්තොත් වැඩි වෙලාවක් නෑ මං කියන්නම් ඔබ සිනා වෙන්න පටන් ගන්නවා. මං කියන මගේ ජීවිතේ මම කරන දේ මම ඔබ සමග බෙදා ගන්න. මගේ මේක රහසක් වී තිබෙනවා. ඒ විට ඔබ දකි බොහෝ දේවල් ඉතිහාසය වෙනවා. ඒව මතක් වුණත් ඇනේ නැතුවාල වෙන්නේ මතකේ. මොකද ප්‍රීතිය අපිව සුව කරනවා. එච්චර බලවත් දෙවියන් වහන්සේගේ ප්‍රීතිය. ඒක එන මූලික විදියක් අපි දකිනවා. යොහාන් 16:22 කියනවා එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නමුත් නැවත නුඹලා දකින්නෙමි. මොකක්ද දැක්ම? නැවතත් නුඹලා දකින්නෙමි. ඒ කියන්නේ එවිට නුඹලාගේ සිත ප්‍රීති වන්නේය. ඒ කියන්නේ දැක්මෙන් බැලීමෙන් ඒ ස්වභාවය දැකීමෙන් බැලීමෙන් උන්වහන්සේ කියනවා නුඹගේ සිත් ප්‍රීතිමත් වන්නේය. නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. හෝ ඒක හරි පුදුම පදයක් නේ. කාටවත් බැරිලු ප්‍රීතිය මගෙන් පැහැර ගන්න. ඒත් පාස්ටර් ඔබ දන්නේ මගේ ප්‍රීතිය පැහැර ගත්තා. ඔක්කොමලා පවුල පැහැර ගත්තා. ඔෆිස් ගියාම ටක් ගාලා පැහැර ගන්න යනවා. පල්ලියට ආවමත් පැහැර ගන්නවා. එයාට බෑ ප්‍රීතිය ඔබෙන් පැහැර ගන්න. ඔබ එහෙනම් ඔබ දීලා දැම්මා. ඇයි ඔබ සතුරට ප්‍රීතිය දීලා දෙන්නේ? ඒක තියාගන්න. ඇයි ඔබ මිනිස්යන්ට ඔබේ ප්‍රීතිය දබල ගහලා දෙන්නේ?
ඒක තියාගන්න. ඒ අයට ගන්න බෑ. ඔබ දුන්නා. ඔබ දුන්නයි. දුන්න හන්දේ අපිට නැති උනේ. නමුත් යේසුස් වහන්සේ කිව්වා ඒ ප්‍රීතිය කාටවත් ගන්න බෑ. අපි දීලා දාන්නේ. ඒක සිදු වෙන්නේ හලෙලූයා. අද දවසේදී යෝහන් 16:22 නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේ. හරි මම අන්තිම පදේ කියලා අවසන් කරනවා. හිත උපදේශ 15 කියලා තිබෙනවා. හිත උපදේශ මම එක ස්වභාවයක් ගැන විතරයි කතා කරන්නේ. එක ස්වභාවයක්. කලකිරීමෙන්, දුකෙන්, වේදනාවෙන්, ශෝකයෙන්, ડિප්‍රෙෂන් එකෙන් ප්‍රීතියට එන විදිය. අපි ඔක්කොමලා දුක් කනගාටු තුලින් යනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය තුලින් සහ ශුද්ධාත්මයෙන් ඔබට පරිවර්තනය තිබෙනවා. හිත උපදේශ 15 කලකිරුණු සහ පීඩිතයාගේ සියලු දවස්. හරි පුදුමයි. ඔබ කලකිරුණම හැම දවසම නපුරුයි. ඒ දවස මමම නපුරු කරගන්නවා. කලකිරුණු සහ පීඩිතයාගේ සියලු දවස් නපුරුය. ඒ දවස් නපුරු කෙරුවේ යක්ෂයා නෙමෙයිලු. මගේ කලකිරුණු ස්වභාවය දවස නපුරු කරනවලු. දැන් ඒ කලකිරීම කොහොමද ආවේ? කනස්සලු සහගත සිතුවිලි සහ පෙර නිමිති නිසා. මොකද පෙර නිමිති කියලා කියන්නේ නරක හෝ අප්‍රසන්න දෙයක් සිදුවනු ඇතැයි යන ප්‍රබල හැඟීම. බොහෝ කිතුනෝ නැහැ. මං හිතන්නේ අද නම් මේ බාන වලාකුළු ඇවිල්ලා අද නම් මොනවා හරි අප්සෙට් වැඩක් වෙන්නයි යන්නේ මට. මොනවා හරි. ඇයි හුණා චුච්චුච්චුක් ගෑව. අද නම් හරි නෑ දවස මොනවා හරි වෙන්නයි යන්නේ. හැම සමහර කිතුනෝ ජීවත් වෙන්නේ එහෙමයි. හැම වෙලේම හුණා චුච්චුක් ගායි. නැත්තම් මොකද්ද? තව එක ಜಾති දේවල් තියෙනවනේ. එක දේවල් ඒ දේවල් බලලා කිය හැම වෙලේම අද නම් නරක දෙයක් වෙන්න යන්නේ. නරක දෙයක්. මම ඉස්සර මේ පොඩි කාලේ ඔබ්සර්වර් කියලා පත්තරයක් තිබ්බා. දැන් තියෙනවද මන් දන්නේ නැහැ. මම පත්තර කිව්වල නැහැ අවුරුදු ගානකට. ඔබ්සර්වර් එකේ තියෙනවා හැම ඉරිදම ලග්නේ. මම මගේ ලග්නේ කියවනවා. කවුද මට කිව්වා? මගේ අම්මද තාත්තද කිව්වා ඔබේ ලග්නේ මේක හැමදාම මම ලග්නේ කියවනවා. අද ඔබ ලස්සන ගෑනු ළමයෙක් ඔබට සම්බවන්නේ මම බලාගෙන ඉන්නවා. ගෑනු ළමයෙක්ව පූස් පැටියෙක්වත් මම දකින්නේ නැහැ. හයියෝ අපි අන්දව කරන දේවල් නේ ඒ දවස්වල. ඔබලා දැන් කරන්නේ නැහැ නේ ඌවා. තරු බලන්න එපා ඔබට තරු පෙනේ. මොකද්ද ඔබට කියන්නේ? හිතරම නරක දේ ප්‍රාර්ථනා කරනවා. අද නම් මම දන්නවා. අද නම් කිසිම දෙයක් හරියන්නේ නැති දවසක් තමයි. අද නම් ඔබේ දවස ඔබ නියම කරලා ඉවරයි. ඔබම බීජය වපුරලා ඉවරයි. ඒකේ ඵලදාව ඇති වෙයි දැන්. බොහෝ විට අපි දවස් නපුරු කරගන්නවා කනස්සලු සිතුවිලි වලින් සහ පෙර නිමිති නිසා නපුරු. ඔක්කොම කියන්න. නමුත් සතුටු සිතක් ඇති තැනත්තාට තත්වය කුමක් වුවත් නිරන්තර මංගල්‍යයක් ඇත. හැමදාම යට මංගල්‍යයක්. හැමදාම යට නත්තල්. හැමදාම පාටි. හැමදාම උත්සවයක්. මම කියන්නේ කෑම බීම උත්සවයක් නෙමෙයි. හැමදාම යා ප්‍රීතියෙන් ඉන්නේ. මොනවා සිදු වුණත් හලෙලූයා දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් එයා ජීවත් වෙන නිසා හැමදාම යාට මංගල්‍යයක්. එයා බර්ත්ඩේ පාටි එකකින් ඉන්නේ නැහැ, නත්තල වෙනකන් ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රීතිය තුල නොකොඩවා සිටිනවා. මේ ප්‍රීතිය එන එක මූලික විදියක් තමයි අද දවසේදී උන්වහන්සේගේ ප්‍රීතිමත් ස්වභාවය දෙස බලනකොට එම ස්වරූපයට ඔබ මහිමෙන් මහිමයට වෙනස් වෙනු ලබයි. මාත් එක්ක කියන්න උන්වහන්සේ සිටින ආකාරයට මමත් මේ පොළවේ සිටිමි.
උන්වහන්සේ ස්වර්ගේ සිනාසනසේක. සිනාසනසේක. මමත් එසේම සිටිමේ. හලෙලූයා. ස්තුති වේවා. ස්තුති වේවා. මම දන්නවා ඔබ සමහර අය තාම රවනවා. ඔබේ මුහුණේ ප්‍රීතිය තාම දැනුම් දුන්නේ නැහැ මුහුණට. දැනුම් දෙයි. ඔය වචනේ ඔබ නොකඩ ඔබට කවා ගන්නකොට ආත්මය ඔබේ මුහුණට දැනුම් දෙයි. එවිට ඔබගේ මුහුණේ සිනාව එයි. එවිට ඔබේ මුඛේ සිනාව පිරෙන්න පටන් ගනී. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේ ප්‍රීතිමත් දෙවි කෙනෙක්. හලෙලූයා. සිනාවන දෙවි කෙනෙක්. හලෙලූයා. දැන්වද සිනාවන අයගේ මූණේ රැලි අඩුයිනේ. ඔබලගේ මූණේ රැලි නේ. මේ මගේ මූණේ රැලි නෑ. ඇයි hina වෙනවා මන්දා? වයසට කලින් නාකි වෙන්න එපා. නේද? හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට දිනපතා මංගල්‍යයක් දෙන්න යනවා. හලෙලූයා. ඔබ දිහා බලන්න එපා. ඔබෙන් ඔබගේ ඇස් දෙක ගන්න එතුමාගේ ස්වභාවය දෙස බලන්න. මහිමෙන් මහිමයට වෙනස් වන්ට යනවා. මං කියනවා මේ වචනේ මම ඔප්පු කරලා මං ජීවත් වෙනවා අද දවසේදී. ශුද්ධාත්මනි මේ එළිදරව්ව ඔබේ දරුවන්ට ලබා දෙන්න. ඔබ සිටින ආකාරයට මමත් මේ පොළවේ සිටිමි. සිටින්ට යනවා නෙමෙයි සිටිමි. ආත්මය තුල සිටිමි. ඔබ ඒක දකින්ට ඒ ස්වභාවය දකින්ට මොකද ඔබ පොරබදින්නේ? ඒ ස්වභාවය දකින්න යේසුස් වහන්සේගේ එතුමා ගාව ඒ ස්වභාවය තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේ දයාවන්තය, කෝප වීමට ප්‍රමාදය, ප්‍රේමය, ගුණවන්තය, හලෙලූයා, ඉවසිලිවන්තය, සමාව දෙන්නේ, ප්‍රීතිමත්ය. ඔබ සිටින ආකාරයට මමත් මේ පොළවේ සිටිමේ. හලෙලූයා ස්වාමීනි. අපි නැගිටිමු. මම යාඥා කරන්නම්. ශුද්ධාත්මෙනි මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා ඔබේ දරුවන්ට එළිදරව්ව ආත්මයක් දෙන්න. මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වචනය ඔබ මෙනෙහි කරන්න. මේ වචනේ තව පාරක් අහන්න ගෙදර ගිහිල්ලා. මේ වචනේ නැවත සවන් දෙන්න ගෙදර ගිහිල්ලා ඔබ නැවතත් අහන්න මේ වචනය. හලෙලූයා. මේ පද ටික මාක් කරගන්න. මම කියන්නම් අද දවසේදී ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ යේසුස් වහන්සේ වගේ ක්‍රමක්‍රමයෙන් කරන්ට යනවා. එතුමා ඒ දේ කරන්ට යනවා ඔබගේ ජීවිතය තුළ. හලෙලූයා ස්වාමිනේ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය, බලවත්ය. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ග ලේ වැගුරුවේ මේ ආශිර්වාදය, මේ ගිෆ්ට් එක ඔබට දෙන්න උන්වහන්සේ සිටින ආකාරයටම මමත් මේ පොළවේ සිටිමි. උන්වහන්සේට ගාව තියෙන ආධිපත්‍ය බලයත් එක් ආකාරයටම මමත් මේ පොළවේ සිටිමි. උන්වහන්සේ යක්ෂයාව පරාජය කර යක්ෂයා එතුමාගේ පාද යට සිටින ආකාරයටම මමත් මේ පොළවේ සිටී. උන්වහන්සේ ජයගත්තා සේක්ම මමත් මේ පොළවේ ජය ගනිමි. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම මමත් මේ පොළවේ සිටී. Oh, hallelujah. මේ නැවත නැගිටුණු යේසුස් ගැන කතා කරන්නේ පොළවේ හිටපු යේසුස් ගැන නෙවෙයි. නැවත නැගිටුණු යේසුස් සිටින ආකාරයටම මමත් මේ පොළවේ සිටිමි. හලෙලූයා. ස්තුති දෙවියන් වහන්සේ. ස්වාමිනී එක ගලක් ඇති ගොලියත්ව පරද්දන්න. එක ගලක් ඇති ගොලියත්ව මගේ ගොලියත් අභ්‍යන්තර ගොලියත්ව බොහෝ අභ්‍යන්තර ගොලියත්ලා පැරදුනා මගේ ජීවිතේ.
විශේෂයෙන් කලකිරීම පැරදුනා. දුක පැරදුනා. සමාව නොදීමේ දේවල් පැරදුනා. තිත්තකම් පැරදුනා. ආමෙන්. ඒව පැරදුනා. ඒව පැරදුනේ මගේ ශක්තියෙන් බලයෙන් වීරයෙන් නොවේ. ඒව පැරදුනේ මම මගේ ඇස් දෙක මගේ නිවතට අරගෙන මගේ යේසුස්ගේ ස්වභාවය දෙස නොකඩවා බැලීමෙන් එම ස්වභාවයට මම මහිමයට පරිවර්තනය වෙන්න පටන් ගත්තා. මම ඔබෙන් ඉල්ලා සිටිනවා වයසක පාස්ටර් කෙනෙක්ගෙන් ගන්න මේ උපදෙස් යම් දෙයක් ඉගෙන ගන්න අද උදෑසන මේක අහගෙන ගෙදර යන්න එපා. මේක අහගෙන ගිහිල්ලා ගෙදර පාවිච්චි කරන්න. මට ඇවිල්ලා සාක්ෂි දෙන්න. මට සාක්ෂි දෙන්න. පාස්ටර් මම කෙරුවා මේක. හැබැයි මට සතියක් ගියා. පාස්ටර් මම කෙරුවා. මට මාසයක් ගියා. නමුත් මම දෙන්නා. මම ජය ගත්තා. අර තිත්තකම් ගියා. ඒවා මගේ මෙමරි සුව වුණා. මගේ අතීතයේ මතකයන් සුව වුණා. මම දැන් ප්‍රීතිය උතුරාගෙන යනවා මගේ ජීවිතේ. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය. හලෙලූයා. ඔබම නිදහස් කරන්නේ. ආමෙන්. හලෙලූයා. ස්තුති වේවා. අපි යේසුස් ඒ කියන්නේ හලෙලූයා. මං කියන්න ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දිහා බලන්න. මට ඇති වෙන්නේ නැහැ ඒක නම්. මාව ඇති කරන්න බෑ. මම දෙවියන් අබ්බා තාත්තගේ ප්‍රේමය දකින්ට මම දකින්නෝ මගේ සතුරන්ට. මට සතුරුකම් කරපු අයට මට හතුරු නෑ. මට හතුරුකම් කරපු අයට මම ආදරය කරනවා. අද දවසේදී මට බොහෝ හිරිහැර කරපු අය මට පුදුම ලෙස ගරු කරනවා. මට ලොකු ගෞරවයක් දෙනවා. මාව වර්ණනා කරනවා. මාව ප්‍රශංසා කරනවා. මම මුකුත් කළේ නැහැ. මම එක දෙයයි කළේ. මම දෙවිදුන්ගේ ප්‍රේමය දිහා බැලුවම දෙවිදුන් මාව මහිමයට වෙනස් කෙරුවම එවිට මිනිස්යෝ මං ගැන බලන විදිය වෙනස් වුණා. ඇවුනද කියපු දේ ඔබ මහිමයට වෙනස් වෙනකොට ඔබට සතුරුකම් කරපු අය ඔබට ගරු කරනවා. ඔබට ආදරය කරනවා. ඔබ මහිමයට වෙනස් වෙන විට ඔබට ආදරේ දිනාගන්ට බැරි වූ අය ඔබ ඒ අයගේ ආදරය ෂණික දිනාගන්ට යනවා. බලයෙන් නෙවෙයි, ශක්තියෙන් නෙවෙයි, ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්. මං කාටද ධර්ම වාක්‍ය කියනවා මේ ස්ථානයේ. මම කාටද ධර්ම වාක්‍ය කියනවා මේ ස්ථානයේදී. මේක ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දෙන වචනයක්. ඔබ කියනවා නම් මගේ පවුලේ ආදරය මට දිනා ගන්න බෑ. පවුල දිහා බලන්න එපා. මගේ දරුවන්ගේ ආදරය මට දිනා ගන්න බෑ. දරුවන් දිහා බලන්න එපා. ඔබගේ යේසුස්ගේ ප්‍රේමේ ස්වභාවය දිහා බලා දිනෙන් දින බලා ප්‍රේමෙන් මහිමෙන් ඔබගේ ජීවිතේ වෙනස් වෙන මොහොතේදී ඔබට අවුරුදු 25ක ආදරය නොකරපු අය ඔබට ආදරය කරන්න පටන් ගන්නවා. පිළි නොගත්තු අය ඔබ පිළිගන්නට යනවා. ප්‍රතික්ෂේප කරපු අය ඔබව බදා ගන්නට යනවා. මම මගේ ජීවිතයෙන් කතා කරන්නේ. හලෙලූයා. පළමුවෙනි වෙනස් වෙන්න ඕනේ තමයි අසල්වැසිය නෙවෙයි, පවුල නෙවෙයි, දරුවා නෙවෙයි. තමා මහිමයට වෙනස් වෙනකොට අනිත් අයගේ ආදරය ඔබ ඉබේම දිනා ගනි. ආමෙන්. Hallelujah.
Hallelujah. Oh, ස්තුති වේවා ස්වාමිනී. Hallelujah. ස්තුති වේවා. ස්තුති 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 ස්තුති. යේසුස්ගේ නාමයෙන්. ආමෙන්. අද දවසේ ප්‍රථම වතාවට පැමුණුලා ඉන්නවා බෙන් ඉදිරියට අපට යාඥා කරන